83 දී මම ප්‍රොමෝට් වුණා සාජන් හැටියට. ඒ කියන්නේ ප්ලටුන් එකේ ඉන්චාර්ජ් කරලා ඒ අවුරුද්දේ තමයි මල්ලි අපි පළවෙනි පාරට මලියදේව හර්මන් ලූස් ජයග්‍රහණය කරේ. පස්වෙනි වතාවටත් මේක ජයග්‍රහණය කරලා ඒ උණුසුම යන්න කලින් පළවෙනි වතාවට ජයග්‍රහණය කරපු ඒ කණ්ඩායමේ නායකයත් එක්කලා මෙහෙම පිළිසඳරක ලිදෙන්න අපිට වාසනාව ලැබිලා තියෙනවා. මට කතා කරලා කිව්වා මේ ඒ වයිස මේ මගේ මල් පැල වගේ නැති වෙලා තියෙනවා. මේ අපේ දුව දැකලා තියෙන මේ මල් පැල දෙක ගැමුණු හවුස් එකේ තියෙනවා. අපි ඉස්කෝලේ යන කාලේ හිටිය අපිට ගෑනුම ඇවිල්ලා අපිට කතා කරයි කියලා. නමුත් එහෙම මේකක් තමයි තිබ්බේ. එහෙම නැතුව මල්ලි අපිට ඒකටවත් කරගන්න වෙලාවක් තිබ්බේ නෑ මල්ලි. ඉස්කෝලේම තමයි ජීවත් වුනේ. ඉතින් ඔන්න Voice of Devils වල අපිට හම්බෙච්ච පළවෙනි ආඩම්බර සීයා. කවුරුත් දන්නවල ඩිලන්ත මාලගම මගේ යාළුවෙක්, හොඳ යාළුවෙක්. ඉතින් එයාගේ නංගි තමයි මම බැඳලා ඉන්නේ. ඉතින් එයාගේ මාර්ගයෙන් තමයි මට මගේ වයිෆ් හම්බුනේ. මේ ළඟදිත් මේ මල්ලි කෙනෙකුට කිව්වා මල්ලි හර්මන් ලූස් ගහන එක නෙමෙයි වැඩේ තියෙන්නේ. අපි ඒක අපේ පර්සනල් ලයිෆ් එකටයි අපි මොකක් හරි ජොබ් එකක් කරනකොට අපි කොහොමද ඒක ඇප්ලයි කරන්නේ කියන එකෙන් තමයි අපේ සක්සස් එක හර්මන් ලූස් ගහපු එකේ ඉතුරු වෙන්නේ. සුබ දවසක් සියලුම දෙනාට. ඔයාලා සියලු දෙනාම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා Voice of Devils අපේ වැඩසටහන වෙත. ඉතින් ලංකාවෙන් පිටත ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ මලියදේවේ ආදි ශිෂ්‍යයන් ඔවුන් ආපු ගමන් මග ඔවුන්ගේ ජීවිතයේ තියෙන රසමුසු තැන් සොයා යන ප්‍රෝග්‍රෑම් එක තමයි Voice of Devils කියලා කියන්නේ. ඉතින් අද දවසේ අපි කාවද මේ වැඩසටහනට එකතු කරගන්නේ එහෙම නැත්නම් ආරාධනා කළේ. මීට මාස එකමාරකට විතර පෙර පස්වනි වතාවට අපේ විදුහල් මාතාව යම්කිසි ජයග්‍රහණයක්, විශාල ජයග්‍රහණයක් ලබා ගන්නවා. ඉතින් ඒ ජයග්‍රහණය ගැන මම තව ටිකකින් මොකක්ද ජයග්‍රහණය කියලා අපි කතා කරමු. ඒක ගැන කතා කරන්න සුදුසුම කෙනා තමයි අද මේ ප්‍රෝග්‍රෑම් එකට එකතු කරගෙන ඉන්නේ. කවුද මේ පුද්ගලයා? ඉතින් ඔස්ට්‍රේලියාවත් ඒ වගේම ලංකාවෙත් බාහිර වැඩ විශාල ප්‍රමාණයක් කරලා ඒ කරේ මම ඔය අපි වැඩ මොනවද කියන එක අපි කියන්නම්. ඒ වැඩවලින් යන්න තියෙන ඉහළටම ගියපු මෙයාව තමයි අපි අපේ ප්‍රෝග්‍රෑම් එකට අද සම්බන්ධ කරගන්නේ. ඒ වෙන කවුරුත් නෙමෙයි. ෂේන් හේවා විස්ස. ෂේන් අයියේ ඉතින් ඔන්න අපේ Voice of Devils වැඩසටහනට ඔයාව ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. Thank you very much මල්ලි මේ ප්‍රෝග්‍රෑම් එකට මාව සම්බන්ධ කර ගැනීම ගැන. ඉතින් මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල නම් මල්ලි ස්පෙෂල් දෙයක් නෑ. මම මගේ ජොබ් එක කරගෙන යනවා. ජොබ් එකේ පොඩ්ඩක් බිසි ගතියක් තියෙනවා. මොකද මේ දවස්වල තමයි අපි පොඩ්ඩක් ඉන්වෝල්ව් වෙන්න ඕන ටිකක් වැඩිපුර. කාලේ හාවෙස්ටිං වලට කලින්. ඉතින් කියන්නේ මගේ රස්සාව හැටියට ඉතින් ඒක පොඩ්ඩක් ඉන්වෝල්ව් වෙලා ඒකට මුල් තැන දීලා වැඩ කරනවා මේ දවස්වල. ඉතින් ඔය වගේ බිසි ස්කෙජුවල් එකක් ඇතුළත අපිට ටයිම් එක දීපියොත් ගැනත් අයියට ස්තුතිවන්ත වෙනවා. හොඳයි අයියා. ඉතින් මේ Voice of Devils ප්‍රෝග්‍රෑම් එක කියලා කියන්නේ අපේ ඉන්න අයියලා මල්ලිලා මේ වගේ රටකට ඇවිල්ලා යාලා ආපු ගමම්මග යාලා ගත්ත ඇචීව්මන්ට්ස් මේ දේවල් වගේම පාසල් කාලේ වෙච්ච රසමුසු සිද්ධි මේ දේවල් කතා කරන ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් අපේ ලංකාවේ ඉන්න අපේ නංගිලා මල්ලිලා අපේ ඉස්කෝලේ විතරක් නෙමෙයි අනිත් හැමෝටම මේ කතා බහෙන් අපි යමක් යාලගේ ජීවිතයට දෙන්න තමයි අපි අර රසමුසු දැන් කතා කරනවා වගේම අපි අරමුණ වෙලා තියෙන්නේ. හොඳයි. අපි එහෙනම් අයියෝ ඔන්න පටන් ගන්නයි යන්නේ වැඩි. ඉතින් ඔන්න ආරම්භයක් විදියට කියන්න අයියා මොන වර්ෂයේද ඉපදෙන්නේ මොන පළාතේද ඉපදෙන්නේ? මම මල්ලි ඉපදෙන්නේ 1965. මම අත්‍තරම මම නුවර තමයි ඉපදිලා තියෙන්නේ. නමුත් අපේ අප්පච්චි ජොබ් එකට එනවා කුරුණෑගලට. ඒ හින්දා අපි ඔක්කොම ඒ කාලේදී අපි ඔක්කොම මූ වෙනවා කුරුණෑගලට. ඊට පස්සේ තමයි මගේ අධ්‍යාපන කටයුතු මම පටන් ගන්නේ කුරුණෑගලේ. කුරුණෑගලේ ඉඳලා. ඒතර පවුලේ විස්තර කොහොමද? මට ඉන්නවා මල්ලි නංගි. මගේ අම්මයි තාත්තයි දැන් නැති වෙලා අවුරුදු 10ක් විතර වෙනවා. මේ මල්ලි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. නංගි විතරක් ලංකාවේ ඉන්නේ. ඒතර වර්තමාන පවුල? මං කසාද ඉන්නේ මල්ලි. මට දුවකුයි පුතකුයි ඉන්නවා.
අපි දන්නවා මේ ලංකදී 100 කෙනෙකුත් තුනා ෂේන් අයියා. ඔව් මල්ලි මට දැන් ඉන්නවා මේ ග්‍රෑන්ඩ් ඩෝටර් කෙනෙක් මාස 8ක් විතර. ඉතින් දැන් මේ දවස්වල ඉතින් ලොකුම දේ තමයි බාහිර කටයුතු වලට එයාගේ වැඩ බලාගෙන ඉන්න එක. ඔන්න ආඩම්බරකාර තාත්තා කෙනෙක් නෙමෙයි දැන් ආඩම්බරකාර 100 කෙනෙක්. ඉතින් ඔන්න Voice of Devils වල අපිට හම්බෙච්ච පළවෙනි ආඩම්බර 100 කිව්වොත් නෙවෙයි. ඉතින් අයියේ මේ දැන් ඔහොම ෆැමිලි එක ඔය ටිකත් එක්කලා ඇවිල්ලා දැන් අපි කතා කරන්න ඕනේ මේ ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ මලියදේවේ ආදි ශිෂ්‍යයා වෙනුවෙන්ම තියෙන ප්‍රෝග්‍රෑම් එකනේ. මේකදී අපි දැන් ඔන්න පාසල් කාලය ගැන තමයි කතා කරන්න යන්නේ. අයියා මොන වර්ෂයේද මලියදේවට ඇතුළත් වෙන්නේ කීවෙනි වසරටද? මම 1976 එන්නේ මලියදේවට. මම ඊට කලින් ඉගෙන ගත්තේ grade 2 ඉඳන් grade 5 වෙනකන් සෙන්ට් ඇන්ස් එකෙන් ස්කෝලර්ෂිප් එකෙන් පාස් වෙලා තමයි මලියදේවට එන්නේ. 6 වසරට. අපේ සහෝදර පාසල. ඔව්. 6 දී තමයි මම මලියදේවට ඉඳලා එන්නේ. ඊට 6 ඉඳලා A levels වෙනකම්ම A levels වෙනකම්ම මම මලියදේව හිටියේ. ඒතර ඒ කාලේ මොකද්ද ආසම සබ්ජෙක්ට් එක? මං ඉස්සර ආසමල්ලි මැත්ස් කරන්න. ඉස්සර පොඩි කාලේ ඉඳන් ඉතින් මැත්ස් වලට තමයි මං වැඩි පොඩි කාලේ ඉඳන්ම ආස කරේ. ඒතර O levels A levels වලට ක්‍රේ මැත්ස්ද කොහොමද? මං O levels වලට අපි සාමාන්‍ය මැත්ස් තමයි කරේ මල්ලි. මැත්ස් උයි සයන්ස් උයි අනිවාර්යයි කරන්න. A level කරනකොට ඩබල් මැත්ස් උයි කෙමිස්ට්‍රි ෆිසික්ස් තමයි තෝරගත්තේ. දැන් ඔන්න මැත්ස් පැත්තෙන් යන්න ගිහිල්ලා ආසම සබ්ජෙක්ට් එකත් මැත්ස් එහෙම කරලා මේ ආපු ෂේන් අයියා කොහොමද ඒ කාලේ අධ්‍යාපනයට තිබ්බ ආසාව නැඹුරුතාවය? මම ඇත්තටම පොඩි කාලේ මම ක්ලාස් එකේ පළවෙනි 5 දිනකට වගේ හිටියේ හැමදාම. ඒ කියන්නේ grade 8 9 විතර වෙනකම් වගේ. ඊට පස්සේ මල්ලි මං කිසිම දෙයක් කරේ නැහැ. කියන්නේ ඇක්ටිවිටි එකක් බාහිර කටයුත්තක් කරේ නැහැ ඉස්කෝලේදී. ඊට පස්සේ 8 දී හරි 9 දී හරි තමයි මං ඉස්සෙල්ලාම කෙඩිටින් කරන්න පටන් ගත්තේ. ජූනියර් කෙඩිටින්. එතෙන්දී තමයි මං අනිත් ස්පෝර්ට්ස් වලට ඊළඟට ඉන්වෝල්ව් වුණේ. ඒ කියන්නේ රගයි ඇත්ලටික් ඒ කියන්නේ මල්ලි කෙඩිටින් කරාම ඕනම කෙනෙක්ගේ ෆිසිකල් ෆිට්නස් වැඩි වෙනවා. ඉතින් ඒක මට සපෝට් එකක් වුණා මල්ලි අනිත් දෙක කරගෙන යන්න. දැන් මේ මම ඊළඟට අහන්න හිටු ප්‍රශ්න තමයි අතරම බාහිර ක්‍රියාකාරකම් මොනවද කරේ කියන එක. දැන් අයියා ඉතින් කියලා ඉවරයි ඔන්න කැඩටින් රග සහ ඇත්ලටික් කරා කියන එක. හැබැයි ඒ වගේම මම හොයලා බලද්දී මොකද අයියලා අපේ ජෙනරේෂන්ස් වල යම්කිසි පරතරයක් තියෙනවා. ඉතින් මම ඒ හින්දාම අයියේ පොඩි ස්ටඩියක් කරලා බැලුවා. ඉතින් අරම මේ නිකන් පොඩ්ඩක් මුලාවට අතපත ගාලා නෙමෙයි කරන්න තියෙන මේ බාහිර ක්‍රියාකාරකම් දැන් ඔය කියපු තුන බරපන්තියෙම කරලා තියෙනවා අපේ ෂේන් අයියා. ඉතින් මම අර කලින් කිව්වේ පටන් ගද්දිම මේ අපේ විදුහල් මාතාව මේ ළඟදී ලොකු ජයග්‍රහණයක් ලබා ගත්තා කියලා ඉවරලා. ඒ තමයි සාමාන්‍ය ශිෂ්‍ය බට කණ්ඩායමක් ලංකාවේ පාසල් මට්ටමින් එයාලට ලබා ගන්න පුළුවන් ලොකුම ජයග්‍රහණය එහෙම නැත්නම් ලොකුම ටූර්නමන්ට් එක තරඟාවලිය තමයි හර්මන් ලූස් කියලා කියන්නේ. ඉතින් මේක අපි මේ අවුරුද්දේ 5 වෙනි වතාවට අපි ජයග්‍රහණය කරනවා. ඒක ඊටාම අනර්ග ජයග්‍රහණයක්. මොකද ඒක තරමටම ලබා ගන්න අමාරු දෙයක්. ඉතින් ඒකට කොහොමද ෂේන් අයියව සම්බන්ධ වෙන්න සහ ඇයි අපි වාග්යවන්ත වෙලා තියෙන්නේ? මොකද අපේ විදුහල් මාතාව පළවෙනි වතාවට හර්මන් ලූස් ජයග්‍රහණය කරන්නේ 1983. ඉතින් ඒ ජයග්‍රහණය කරපු ඒ ශිෂ්‍ය බට කණ්ඩායමේ නායකත්වය දැරුවේ අපේ ෂේන් අයියා. ඉතින් අද අපි වාසනාවන්තයි අයියත් එක්කලා මේ ඕස්ට්‍රේලියාව ඉඳගෙන මේ කතා බහ කරගන්න. මොකද පස්වෙනි වතාවටත් මේක ජයග්‍රහණය කරලා ඒ උණුසුම යන්න කලින් පළවෙනි වතාවට ජයග්‍රහණය කරපු ඒ කණ්ඩායමේ නායකයත් එක්කලා මෙහෙම පිළිසඳරක ලියදෙන්න අපිට වාසනාව ලැබිලා තියෙනවා. ඉතින් අයියේ කියන්නකෝ කොහොමද ඔයා කැඩටින් වලට එන්නේ? ඇයි ඒක කරන්න හිතුනේ? කොහොමද කැඩටින් ලයිෆ් එක? අපි කතා කරමු. මම ඉස්සෙල්ලාම කෙඩිටින් කරන්න පටන් ගත්තේ 1979 ජූනියර් කෙඩිට් කෙනෙක් කෙඩිට් තමයි ප්ලැටූන් එකට ජොයින් කරේ. එතකොට හිටියේ කර්නල් පී.සී. රත්නමල් මැතිතුමා. ඒ කාලේ සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට්. මම 1979 81 වගේ මට මතක අවුරුදු 3ක් මම එක දිගට කරගෙන ගියා. ඊට පස්සේ 81 දී තමයි ජූනියර් කෙඩිටින් වලට තියෙන ලොකුම කම්පිටිෂන් එකේ තියෙන පළවෙනි මේක තමයි ඩීසෝයිසා චැලෙන්ජ් ෂීල්ඩ් එක. මම හිතන්නේ අවුරුද්දේ තමයි අන්තිමටම ජූනියර් කෙඩිට්ස්ලාගේ කම්පිටිෂන් එකක් තිබ්බේ. ඊට පස්සේ තිබ්බේ නෑ මල්ලි. ඒක කැන්සල් කරා. ඒ අන්තිම එක මලියදේවේ
දිශෝස චැලෙන්ජ් ෂීල්ඩ් එක ගත්තා. ඒකේ හිටපු මං කෝප්‍රා කෙනෙක් මල්ලි ෆුල් කෝප්‍රා. ඒ කියන්නේ ප්ලටුන් එකේ තුන්වෙනියට මේ 81 වගේ නේද? මේ 81 මල්ලි. ඊට පස්සේ ඒ අවුරුද්දේම මං හිතුවා ඊට පස්සේ කෙටින් කරන්න නැතුව ඉන්න කියලා. ඊට නමුත් මම මතකයි 1981 දී ඒ කාලේ හිටපු සාජන් රෝහන් කල්වෙහෙන්දේවල. එයා තමයි ජූනියර් ට්‍රේන් කරේ. පන්තියට වෙලා දෙතුන් පාරක් කිව්ව මල්ලි එන්න මේ පාර මේ කොහොම හරි අපේ ප්ලටුන් එකට ජොයින් වෙන්න කියලා. එයාගේ බලකිරීම මත තමයි මල්ලි ඇත්තටම මං 81 පටන් ගත්තේ. ඉතින් ඊට පස්සේ 81 82 83 දී මං ප්‍රොමෝට් වුණා සාජන් හැටියට. ඒ කියන්නේ ප්ලටුන් එකේ ඉන්චාර්ජ් කරලා ඒ අවුරුද්දේ තමයි මල්ලි අපි පළවෙනි පාරට මලියදීව හර්මන් ලූස් ජයග්‍රහණය කරේ. ඊට පස්සේ මල්ලි මං 84 වසරේදී මාව ප්‍රොමෝට් වුණා 4th බැටලියන් එකේ රෙජිමෙන්ටල් සාජන් මේජර් විදිහට. ඊට පස්සේ මල්ලි මට ඔපචුනිටි එකක් හම්බුණා ලංකාව රිප්‍රසන්ට් කරන්න ඉන්දියන් රිපබ්ලිකන් ඩේ සෙලිබ්‍රේෂන් කැම්ප් එකට. ඒකෙදිත් මං ඒකේ තිබ්බ කම්පිටිෂන් එකේදී ඩ්‍රිල් ෆස්ට් වුණා. වෙලා මේ ඒක නිකන් කොමන්වෙල්ත් කන්ට්‍රීස් වලින් තමයි ඉන්වයිට් කරලා තිබ්බේ. ෆයරින් තර්ඩ් වෙලා මං එතෙන්දිත් මට යම්කිසි දක්ෂතාවයක් මලියදේ වෙන්නේ පෙන්වන්න පුළුවන්. මලියදේ විතරක් නෙමෙයි ලංකාවේ වෙන්නේ මට පෙන්වන්න පුළුවන්කමක් තිබ්බා මල්ලි. ඉතින් එයාලා මං කිව්වේ මේ කරපු බාහිර වැඩ අර පන්තියෙන් උපරිමයටම ගියපු කෙනෙක් කියනවල තෝඩයි දැන් කැඩටින් ලයිෆ් එක කොහොම යද්දි කොහොමද රගර් සහ ඇත්ලටික් පා කරපු අනිත් බාහිර ක්‍රියාකාරකම් දෙක ඒවා කොහොමද? ඒවත් මල්ලි ඇත්තටම මේ මැදින් තමයි ඒක කරගත්තේ. දැන් මේක තමයි මේන් ඉවෙන්ට් එක හැටියට දැන් උදාහරණයක් ගත්තොත් අපි උදේ 6ට තමයි මල්ලි කෙල්ටින් වල පටන් ගන්න PT කරන්න. ඊට පස්සේ දෙකමාර වෙනකොට අපි පටන් ගන්නවා කෙඩිටින් වලට ආපහු ඉස්කෝලෙන් පස්සේ. ඊට පස්සේ දෙකමාර ඉඳන් 4මාර වෙනකම් මල්ලි කෙඩිටින් කරනවා. ඊට පස්සේ මල්ලි 4මාරදී පස්සේ මම රග් ප්‍රැක්ටිස් යනවා මල්ලි. මොකද ඔක්කොම වෝම් අප් කරලා ඉවර වෙලා ප්‍රැක්ටිස් පටන් ගන්න යනකොට තමයි අපි යන්නේ මල්ලි. ඒ ඔපචුනිටි එක මට දීලා තිබ්බා. මම මේ එතකොට කෝච් කරේ මේ අපේ දයාස. ඉතින් එයා මට ඔපචුනිටි එක දීලා තිබ්බා. අපි ෆස්ට් 15 අවුරුදු දෙකක් ගහුවා මම මල්ලි 83 84 දෙකේම. 83 දී මට ඒ ඔපචුනිටි එක දීලා තිබ්බා. ඉතින් ඊට පස්සේ රග ඉවර වෙලා ආයේ මම පොඩ්ඩක් ඇත්ලටික් ප්‍රැක්ටිස් ටිකක් කරනවා. එහෙම නැත්නම් ඉරිදාට හරි සෙන්සුරාදාට හරි කරනවා. හැබැයි හැමදාම මම ඇත්ලටික් ප්‍රැක්ටිස් උත් රග ප්‍රැක්ටිස් උත් කන්ටිනියු තුනම එක දිගට කරා. ඉතින් ඕක ඉවර වෙන්නේ මල්ලි රෑ 8ට 9ට විතර තමයි ගෙදර යනකොට. පිට්ටනියම තමයි මල්ලි හිටියේ. ඉතින් ඔන්න හොඳ ජවයක් තිබ්බ ළමා කාලේ කරන්න පුළුවන් උපරිම ජයග්‍රහණත් ලබාගෙන තියෙනවා. ඉතින් ඒ වගේ චරිතයක් ඉතින් හරිම ආඩම්බරයක් අපිට මලී දෙවෙන් මෙහෙම චරිත තමයි බිහි කරලා තියෙන්නේ. හොඳයි. දැන් ඔන්න මේ කැරටින් කරනවා බාස්කට්බෝල් කරනවා ඇත්ලටික්ස් කරනවා රගර් කරනවා බාස්කට්බෝල් කියලා මට ආවේ මොකද අයියාගේ මල්ලි රවි අයියා එයාවත් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ එයා බාස්කට්බෝල් අයියා රගර් සහ අනිත් ක්‍රීඩා ටික මේ ඕවා කරන කාලේ ඒත් එක්කලම පාසල් කටයුතුත් ඉතින් කොහොම හරි කරගෙන ඒ ලෙවල්ස් වෙනකම් වෙනවා මේ කාලේ වෙච්ච රසමුසු සිද්ධි එකක් දෙයක් අපි මතක් නොකරොත් මේ වැඩසටහන මේක ලොකු අඩුවක් කියන්නකෝ මොනවද තියෙන ගොඩක් ඇති මතකට එන ප්‍රධානම එක හරි දෙක හරි මතකට එන්නේ මල්ලි හුඟක් කරාට දැන් මම ගැමුණු හවුස් එකේ හවුස් කැප්ටන්ලා හිටියා 84. ඉතින් එතෙන්දී අපි හට් එක හදනවානේ මල්ලි. හට් එක හදනකොට ඒ වෙච්චි රස සිදුවීම් තමයි වෙන්නේ. ඉතින් මට මතකයි එක දවසක් අපි හන්දෑවේ හට් එක හදාගෙන ඉන්නකොට මේ ප්‍රින්සිපල්ුයි ප්‍රින්සිපල්ගේ වයිෆුයි ළමයි දුවලයි ඔක්කොම හැම හට් එකකටම ගිහිල්ලා බලලා කතා කරනවා. ඉතින් මටත් ඇවිල්ලා විජය කොන්සේ කතා කරා මේ කොහොමද මේ ඒ වයිස මොකද දැන් වැඩ ටික මම ගොසම අපි ඔක්කොම කරගෙන යනවා කියලා. ඉතින් මම දැක්ක එතකොට මේ විජය කොන්සේගේ දුව ප්‍රින්සිපල්ගේ දුව මොනවා හරි පෙන්නනවා මැඩම්ට. ඉතින් මට ඒක වැඩි ගාණක් ගත්තේ නෑ. පස්සේ කොහොම හරි ඔක එහෙම ගියා. ඊට පස්සේ ඊළඟ දවසේ මම ප්‍රිෆෙට් කෙනෙක් වෙලා හිටියේ මල්ලි. ඉතින් මට කතා කරා ඔෆිස් එකට මේ මට කතා කරලා කිව්වා මේ ඒ වයිස මේ මගේ මල් පැල වගේ නැති වෙලා තියෙනවා. මේ අපේ දුව දැකලා තියෙන මේ මල් පැල දෙක ගැමුණු හවුස් එකේ තියෙනවා. ඉතින් මේ ආයෙ වගේ වැඩ කරන්න දෙන්න එපා මේ මොකද මේ ඒක ඉතර හොඳ දෙයක් නෙමෙයි. අපි මගේ ගෙදර විතරක් නෙමෙයි වෙන ගේකින් වුණත් මල්පැල ගන්න එපා කියලා. ඉතින් මොකද මම බලන් ගියාම මම මල්පැල ගේන්න හොයා ගන්න ක්‍රෝටන් කරන්න බාර දීලා තිබ්බේ
අපි කවුරුද දන්න ලංකාවේ රග ක්‍රීඩකයෙක් හැටියට හිටපු නිලන්ත ඩයස්ට. ඉතින් නිලන්ත ඩයස් තමයි ඒ දෙක හොරකම් කරලා ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒක තමයි ඒ විතරක් නෙමෙයි අපේ ගෙදර ගාවත් අපේ එහා පැත්තේ හිටපු ඒ ආන්ටි ඇවිල්ලා බලනකොට මොකද අපේ හට් එක හැදුවේ අපේ ගෙදර. එයත් ඔය විදිහටම එයාගේ මල් පැල් වර්ගයක් අයිඩෙන්ටිෆයි කරලා තිබ්බා මේ අපේ ගෙදර තියෙනවා. අපේ අම්මට කියලා මං අම්මගෙනුත් බැනුම් ඇහුවා. ඉතින් ඔය වගේ රසවත් ඒවා තමයි මල්ලි ඇත්තට මේක හරිම රසවත් කාලයක් මේ හවුස් එකට හට් එක හදනවා කියන එක ඒක හරි ලොකු දෙයක් මල්ලි. ඉතින් ඕකේ රසවත් සිදුවීම් තමයි වැඩිපුර තියෙන්නේ. ඉතින් කැම්ප් එකට වැඩි කැම්ප් එකේ හුඟක් ඒවා තියෙනවා මල්ලි. ඉතින් ක්ලාස් කට් කරලා එහෙම සාමාන්‍යයි. ඇත්තට මල්ලි මට එහෙම කරන්න අවශ්‍යතාවයක් තිබ්බේ නෑ. මොකද මං ග්‍රේඩ් 8 9 විතර වෙනකොට කෙඩිටින් වලට ආවනේ. එතකොට එතෙන්දී අපව ට්‍රේන් කරන හැම වෙලේම ඉස්කෝලේ පළවෙනියට තමුන්ගේ ඩිසිප්ලින් එක තියාගන්න කියලා. ඉතින් ඒ මං අනික මොනිටර් කෙනෙක් වෙලා හිටිය හුඟක් කාලයක් මල්ලි හැම පන්තියකම. මොකද මං ග්‍රේඩ් 6 වුණොත් මං සෙන්ටර්සින් ආවින්ද මල්ලි අනිත් අය ඔක්කොම ඇවිල්ලා හිටියේ මං හිතන්නේ පිටපැත් පළාත් වල. නමුත් මම ටවුන් එකේ කෙනෙක් ඉඳලා මං 6 දී මොනිටර් කෙනෙක් වුණා. ඒ මොනිටර් වෙච්ච එක මල්ලි මං ග්‍රේඩ් 10 විතර වෙනකන් ඒ කියන්නේ ප්‍රිෆෙට් කෙනෙක් වෙනකම්ම මල්ලි මම මොනිටර් කෙනෙක් වෙලා හිටියා. ඉතින් ඒ හින්දා මට ඒක අර කරගන්න කියන්නේ ක්ලාස් එකෙන් පැනලා යන්න අවශ්‍යතාවයක් උනේත් නෑ. මේ එහෙම යන්න මොකද මල්ලි අපි ටවුන් එකේම හින්දා ඉතින් එහෙම ගිහිල්ලා කරන්න දෙයක් නෑ. අම්මත් අප්පච්චි ඔක්කොම ටවුන් එකේ ඉන්නේ. ඔක්කොම අපව දන්නවා. ඉතින් ඒ හින්දා ඒ බයත් තිබ්බා මල්ලි. ඒ හින්දා ඉතින් ප්‍රින්සිපල්ට බයයි වැඩිපුරම. ඉස්කෝලේ ප්‍රිෆෙට්ස්ලට බයයි ඉස්සර වගේ නෙමෙයි මල්ලි. දැන් වගේ නෙමෙයි මල්ලි. ඉස්සර ප්‍රිෆෙට්ස්ලා කිව්වහම හරිම ස්ට්‍රික්. දැන් අපිට උනත් මල්ලි මම රෙස්පෙක්ට් කරනවා අපේ හෙඩ් ප්‍රිෆෙට්ස්ලට. ඒ කියන්නේ විශේෂයෙන්ම මම මතක් කරන්න ඕන අපේ විජිත ගුණරත්න. එයා වයිස් මාෂල්. එයා හෙඩ් ප්‍රිෆෙට් වෙලා හිටියා. එතකොට සීනියර් DIG මුදිත පුස්සල්ල. එයා අපේ හෙඩ් ප්‍රිෆෙට් වෙලා හිටියා. එතකොට හිටපු හමුදාපති ඇන්ඩි රත්නායක ඇන්ඩි නෙමෙයි අතනම අපි දයා රත්නායක අපි නමුත් අර ඉස්කෝලේ කියන්නේ ඇන්ඩි අයියා කියලා. ඉතින් එයා ඒ වගේ ඔල්ගා හේරත් ඒ වගේ අය හරි ස්ට්‍රික් අය දිගටම මේ හිටියා. ඉතින් අපි එයාට බය තිබ්බ හින්දා අපිට ඒක කරන්න යම් කිසි මේකක් කන්ට්‍රෝල් එකක් අපි පන්ති ඇතුලේ තියාගෙන හිටියා. එතකොට මේ ෆයිට් වලි එහෙම මුකුත් දැන් ඔය රගර් ගහන්නේ එතකොට කැරටින් කරන්නේ කණ්ඩායම් ක්‍රීඩා ඒවයි කොහොමද? ඉතින් රග ගහනකොට නම් මල්ලි කොහේ හරි ඉස්කෝලේට කොළඹ ගියාම ඉතින් ඒ ගහගන්න ඒවා තියෙනවා මල්ලි පොඩි ඒවා. ඒ වුණත් නමුත් අපිව අර මං ඉස්සෙල්ලා කිව්වේ මල්ලි අර ඩිසිප්ලින් එකට කිව්ව හින්දා අපි හරි බයයි මල්ලි. ඉතින් දැන් අපි මට මතකයි රග ගහනකොට උනත් අපි ස්ටොකින්ස් දාලා ඒ ගේටර්ස් දාලා ගාටර්ස් දාලා ඒවා හරියට හිටියේ නැත්තම් මල්ලි අපිට ඉස්කෝලේදී මේ කඩුගම්බලස අපිට මේ පනිෂ් දෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තිබ්බ හින්දා මල්ලි අපිට එහෙම අර ඒ පැත්තට මට යොමු වෙන්න තිබ්බ කාලේ අඩු වුණා මල්ලි. කොහොමරි හොඳ දෙයක් වෙලා තියෙන කොහොමත් මලීදේවිය පැත්තෙන් ගත්තාම ඉතින් විනය කියන එක ඉතාමත්ම ඉහළින්ම තියෙන ගුණාංගයක්. ඉතින් ඔන්න ඔය විදිහේ රසමුසු දේවල් වෙලා තියෙන අපේ ෂේන් අයියා කියන්නකයි ඉස්කෝලේ කාලෙදී ඔයාට ෂේන් හේවාවිස්ස කියන අද ඉන්න මේ කැරක්ටර් එක බිල්ඩ් අප් වෙන්න මලීදේවියෙන් ලැබිච්ච ඒ දායාද මොනවද? කොහොමද මලියදේවේ ඉවහල් වුණේ අද ඉන්න ෂේන් හේවාවිස්ස ගොඩ නැගෙන්නේ? ඇත්තටම මල්ලි මලියදේවේ කල්චර් එක හරි ස්ට්‍රෝං. ඒ කියන්නේ වට මුල්ුනේ ඩිසිප්ලින් කියන එක. අපි පොඩි කාලේ ඉඳන් ග්‍රේඩ් 6 වල ඉඳන් අපිට මතකයි ප්‍රිෆෙට්ස්ලා සර්ලා ඒ අපි අඩුපාඩු දැක්කනම් අපිට ටක් ගාලා එක කරෙක්ට් කරා. ඒට අමතරව මල්ලි ස්පෝර්ට්ස් වල අපි මේන්ටේන් කරපු අපේ ඩිසිප්ලින් එකක් තිබ්බා. කෙඩිටින්ද රගද ඇත්ලටික්ද හැම එකේම මල්ලි. ඒක තමයි මල්ලි අපේ එක හේතුවක් මල්ලි හර්මන් ලූස් ගහන්න අපි මේන්ටේන් කරගත්ත ඩිසිප්ලින් එක. ඉතින් මං හිතන්නේ මල්ලි ඕනම ඉස්කෝලේක තියෙන ලොකුම දේ තමයි ඩිසිප්ලින් මල්ලි. ඒක තමයි අපේ ලයිෆ් එකට කවදා හරි ඉතුරු වෙන්නේ මල්ලි. අපි ගෙවල් වල ගත කරන කාලයට වැඩිය අපි වැඩි කාලයක් ගත කරන්නේ මල්ලි ඉස්කෝලේ. ඉතින් ඒ පොඩි කාලේ ඉඳන් අපිට තිබ්බ ගත්තා නම් අපිට හැමෝටම රෙස්පෙක්ට් කරන්න. සර්ලා කියන දේක් අහන්න පොඩි
මේවා වැඩ කරනවා. නමුත් අපේ බේසික් මේවා එක තමයි මල්ලි අපි ඩිසිප්ලින් මේන්ටේන් කරගන්න එක. අපි කෙටිං අපි කරත් රග ගැහුවත් ඒක අපි මට මතකයි අපි රග ගැහුවොත් අපිට කියලා තියෙන්නේ කවුරු හරි ගැහුවොත් ගහන්න බෑ. අපි ගුටි කාගෙන ඉන්න ඕන. අන්න ඒ වගේ තත්වයකට ඒකට මල්ලිය දේවකේ අපි බයකට නෙවෙයි නමුත් අපි කන්සන්ට්‍රේට් කරන්න ඕනේ රග ගැන. ගහ ගන්න ගියම් මල්ලිය තියෙන කන්සන්ට්‍රේෂන් එක නැති වෙනවා. ඉතින් ඒ හින්දා අපෝ ඒ කාලේ නම් මල්ලි ඒ ට්‍රේන් කරපු ඒ මේවා එක තමයි මල්ලි අදටත් අපි මොකද මං හැමදේම කියන්නේ මම මේ ළඟදිත් මේ මල්ලි කෙනෙකුට කිව්වා මල්ලි හර්මන් ලූස් ගහන එක නෙමෙයි වැඩේ තියෙන්නේ. අපි ඒක අපේ පර්සනල් ලයිෆ් එකටයි අපි මොකක් හරි ජොබ් එකක් කරනකොට අපි කොහොමද ඒක ඇප්ලයි කරන්නේ කියන එකෙන් තමයි අපේ සක්සස් එක හර්මන් ලූස් ගහපු එකේ ඉතුරු වෙන්නේ මල්ලි. ඉතින් මං හිතන්නේ මං ප්ලාන්ටින් වලට ගියා මල්ලි ප්ලාන්ටින් වලදී වුණත් මම මගේ ඩිසිප්ලින් ටික මේන්ටේන් කරගත්තේ පුළුවන් විදිහට මේව කරගත්තේ හරියට වෙලාවට වැඩට යන්න කියන දේවල් අහන්න. ඒ ඔක්කොටම මල්ලි පළවෙනි හේතුව තමයි මල්ලි මලිය දේවෙන් ආපු මේ ඩිසිප්ලින් එක. ඉතින් ඒක අපි මේ කතා බහ කරන හැමෝම කියන දෙයක් මලිය දේවේ කෙනෙක් ඕන තැනකට ගියහම අඳුර ගන්නත් පුළුවන් ඒ කියන ඩිසිප්ලින් එක හින්දා කියන. ඉතින් අද ෂේන් අයියත් ඒක එහෙම සනාථ කරා. ඉතින් අයියේ මම මේ ප්‍රශ්නේ අහුවෙත් අර කලින් අහපු දෙයටම මේ සම්බන්ධයක් ඇති කරගන්න. දැන් අර හර්මන් ලූස් අයියා යන්න කැඩටින් ලයිෆ් එකත් එක්කලා අපි කතා කරා. එතකොට දැන් මේ වර්තමානයේ මේ මෑතකදී අපි ජයග්‍රහණය කරනවා 5 වෙනි වතාවට. එතකොට අයියලා පළවෙනි වතාවේ ජයග්‍රහණය කිරීම සහ ඒකේ කණ්ඩායම් නායකයා විදිහට අයියා ඉන්නවා. එතකොට ඒ ආපු ගමන් මගේ ඒ කාලේ හිටපු කට්ටිය දැනටත් හම් වෙනවද? ඒත් එක්කලම මේ වර්තමානයේ ලබාගත් ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නේ? පොඩ්ඩක් කතා කරමුකෝ මේ සම්බන්ධයෙන්. ඇත්තටම මල්ලි මේ අපේ ප්ලටුන් එකේ හුඟක් අය හිටියේ මේ හුඟක් අය ගියේ ආමීකට මල්ලි. ආමීකට නේවි එකට ඒ වගේ ඒවා. ඉතින් එතෙන්දිත් මල්ලි ඔයාලා මම නම් වශයෙන් කියන්න පුළුවන්. නමුත් අපිට ඒක ඒ කට්ටිය ඒක රාජකාරී කරන වෙලාවේදී අපි දැක්කා ඒ කට්ටිය උපරිම රට වෙනුවෙන් කරන හැටි. ඉතින් ඒකට එක පිටුහලක් වෙන්න ඇති කියලා මම හිතනවා මල්ලි මලිය දේව කෙඩිටින් සහ මේ අපි මේ හර්මන් ලූස් ගහපු එකේ තිබ්බ රිසල්ට් එක. ඉතින් ඒකෙන් ට්‍රේන් වෙච්ච එක. ඉතින් අපි බැලුවා මල්ලි අද හමුදාපති කෙනෙක් හිටියා. දෙවෙනි කියන්නේ නියෝජ්‍ය හමුදාපතිවරු ඉඳලා තියෙන මේ ඔක්කොම මල්ලි මේ මලිය දේවෙන් ආවේ මේ ඩිසිප්ලින් හින්දා. ඉතින් ඒක තමයි මල්ලි මම හැම වෙලේම කියන්නේ පුළුවන් තරම් අපි මේ අපි ඉගෙන ගත්ත දේවල් ඉස්කෝලේදී අපි ඇප්ලයි කරන්න කියලා මේ අපි ජොබ් එකකට ගියාම. හර්මන් ලූස් පටන් ගැනීමේදී අයියා කොහොමද කියන්නේ ඕක එක රැකින් ගත ජයග්‍රහණයක් නෙමෙයිනේ. ඒ ආපු ගමන් මගේ ඔයාලගේ 0.83 පළවෙනි වතාවට මේක ජයග්‍රහණය කරන්නේ. එතකොට කොහොමද මේ ජර්නි එක ආවේ? ඇත්තට මල්ලි අපිට එක අවුරුද්දකින් මේක කරගන්න බෑ. ඕනම ඉස්කෝලේට මේක කරන්න. අපි එක ලෙවල් එකකට ඇවිල්ලා ඉන්න ඕනේ. ඉතින් ඇත්තට මල්ලි 83 හර්මන් ලූස් ගහපු එකේ ක්‍රෙඩිට් එක යන්න ඕන 53 පටන් ගත්ත දවස් ඉඳන් 82 වෙනකම්ම හිටපු කෙඩෙට්ස් ලටයි සාජන්ලටයි ප්ලටුන් ඔෆිසර්ස්ලටයි ඒ වගේ ලෙවල් එකක් අපිට කරගන්න පුළුවන් අඩිතාලම හදලා දුන්නා. ෆවුන්ඩේෂන් එක හදලා දුන්නා. එහෙම නැතුව මල්ලි මේ හර්මන් ලූස් කියන එක හරි අමාරු දෙයක් මල්ලි. මම දන්නවා මේ 83 අපි කොච්චර අමාරු වුණාද කියලා. ඒ ලෙවල් එකට එන්න මල්ලි එක්ස්පීරියන්ස් ඒ වගේ ඒ ස්ටෑන්ඩඩ් එක තිබ්බ හින්දා තමයි මල්ලි මං අපිට ඒක දිනා ගන්න පුළුවන්. ඉතින් මම මේක ඔපචුනිටි එකක් කරගන්නවා 53 ඉඳන් පටන් ගත්ත දවස් ඉඳන් හිටපු හැම කෙඩෙට් කෙනෙකුටම හැම සාජන් කෙනෙකුටම හැම ප්ලටුන් ඔෆිසර් කෙනෙකුටම මම තෑන්ක් කරන්න මේ හර්මන් ලූස් එක පටන් ගන්න 83 උදව් කරාට ඒක කන්ටිනියු කරගෙන යන්න. ඒ කන්ටිනියු කරගෙන යනකොටත් එහෙම මල්ලි මේ හැම එක්කෙනාම මේකට හැමදාම ඉන්වෝල්ව් වුණා. ඉතින් මං විශ් කරනවා ඒ ඔක්කොටම අපහු තෑන්ක් කරනවා අපු මේ වගේ තැනකට ගෙනත් දුන්න එක ගැන ආඩම්බර වෙනවා මල්ලි. එයාලට ස්තුතිවන්ත වෙන ගමන්ම ඔය 83 අයියගේ කණ්ඩායමේ හිටපු සියලු දෙනාම එකා වගේ ඔකට වෙහෙසෙන්නේ නැති. මොකද කෙනෙක් වැරද්දුවොත් මුළු කණ්ඩායමටම ලකුණු නැති වෙනවා. ඇත්තටම හරි මල්ලි. ඒ කියන්නේ මේක ටීම් ලොකු ටීම් වර්ක් එකක්. කෙනෙක්වත් ඔක වෙනස් කරන්න විදිහක් නැහැ. වැරදෙන්න විදිහක් නැහැ. ඒ ටීම් කම්බිනේෂන් එක තිබ්බේ නැත්තම් අපිට මේ හර්මන් ලූස් කෙනෙක් දිනා ගන්න බෑ. එහෙනම් 25 දෙනාට මල්ලි 83 මට හම්බෙන ක්‍රෙඩිට් එකම අනිවාර්යෙන් හම්බෙන්න ඕන. දැන් ඔය 83 පළවෙනි වතාවට ජයග්‍රහණය කරලා මම අර කලිනුත් ඇහුවා වගේ
දැන් මේ මීට මාස එකමාරක් විතර පස්සේ මේ පෙර අපි ජයග්‍රහණය කරන පස්වෙනි වතාවට මොකද හිතෙන්නේ? ඇත්තටම පුදුම සන්තෝෂයක් ඇති වුණා මල්ලි. මේක අවුරුදු ආපහු 17කට පස්සේ තමයි අරගෙන ඉතින් ලොකු ગેප් එකක් තිබ්බා. දැන් අපි ගත්තොත් මල්ලි 83 86 ගත්තා. ඊට පස්සේ ආයෙ පොඩි ગેප් එකක් ආවා. ඊට පස්සේ 2004 මම හිතන්නේ 2008 ගත්තා. දැන් ආයෙ ලොකු ગેප් එකක් ආවා මල්ලි 2025 වෙනික. ඉතින් ඒක වැඩි. මම හිතන්නේ මම දන්නවා මේ පෞගේ ටිකේ සෑහෙන පෞගේ අවුරුදු ගානවල වල තමයි අපි හිටපු රිටයර් වෙච්ච මේ ජෙනරල් ඇවිල්ලා පුදුම කැපවීමක් කරා. මම හිතන්නේ මේ අවුරුද්ද තමයි ඒකේ රිසල්ට් එක එළියට ආවේ. ඉතින් මම තෑන්ක් කරනවා ඒ ඔක්කොටම මලී දේවික එඩිටින් වලට උදව් කරපු අයට. දැන් අද ලොකු අභිමානකින් තමයි මේ කතා කරන්නේ. හොඳයි. අයියේ ඒ කාලේ පාසල් ශිෂ්‍යයෙක් විදියට හෝ ක්‍රීඩකයෙක් විදියට මොනවද තිබ්බ චැලෙන්ජස්? කොහොමද එහෙම දෙයක් තිබ්බනම් ඒව ඕවර්කම් කරේ? ඇත්තටම මල්ලි චැලෙන්ජස් හැටියට අපිට තිබ්බේ අපිට කිසි ෆැසිලිටි එකක් තිබ්බේ නැහැ. අපි ෆැසිලිටි පස්සේ ගියේ නෑ මල්ලි. අපිට තිබ්බ රිසෝස් වලින් තමයි මල්ලි අපි දේවල් ඔක්කොම ගත්තා. දැන් උදාහරණයක් ගත්තොත් මල්ලි රග බූට්ස් එක මගේ රග බූට්ස් දෙක මං පව දෙකක් පව බාට පව හැමදාම ගැලවෙනවා ඒක. මම එනකොට බූට්ස් දෙක අරගෙන උතන ෆුඩ් ස්ටෝර්ස් එක කියලා තිබ්බ පරණ මේකක් ඒක ගාව ඉන්න සපත්තු මාන එක හැංගෙනවා මල්ලි. මොකද මේ මහලා මල්ලි එහෙම අපිට ලොකු එදසු බූට්ස් තිබෙන්නේ නැහැ. ඒ නමුත් අපි ඒ රිසෝසස් අරගෙන 84 මම හිතන්නේ මලේදී තිබ්බ හොඳම රග ටීම් එකක් තිබ්බා. ඉතින් ඒ වගේ රිසෝසස් තිබ්බට මල්ලි අපිට අපි පස්සෙන් පැන්නුවේ නෑ මල්ලි. අපි තියෙන රිසෝසස් වලින් අපි උපරිම ප්‍රයෝජනය ගත්ත එක තමයි අපි කරේ. අපිට ඒ විදිහට තමයි ගුරුවරුයි අපේ අම්මලා තාත්තලා වුණත් කියලා දුන්නේ ඒ විදිහට කරගෙන යන්න කියලා. තියෙන විදිහට. ඉතින් අපි කවදාවත් මේ ෆැන්සි මේවා වලට ගියේ නෑ. නමුත් අද තත්ත්වය වෙනස්. අද කම්පිටිෂන් වැඩි. මම ගැන නෑ කියන්නේ. නමුත් මම ඉල්ලා හිටිනවා සියලු දෙනාගෙන්ම ක්‍රීඩකයන්ගෙන් තමුන්ට තියෙන උපරිමය කරන්න තමුන්ට තියෙන පහසුකම් වලින් උපරිමය කරන්න. එතකොට කොයි වෙලේ හරි ඔයාලට කවදා හරි රිසල්ට් එකක් හම්බෙයි. එතකොට ඔයාලට පුළුවන් ඕන දෙයක් ඩිමාන්ඩ් කරන්න. ඉතින් ඔන්න හොඳ චැලෙන්ජ් එකක් හොඳ ඒක ඕවර්කම් කරපු විදිහක් ඒත් එක්කම හොඳ ඇඩ්වයිස් එකක්. කවුද ඒ කාලේ හිටියද කවුරු හරි මෙන්ටර් කෙනෙක් එහෙම නැත්නම් රෝල් මොඩල් කෙනෙක් එයාව දැකලා අයියා ඉන්ස්පයර් වුණාද? එහෙම මොනවාරි කවුරු කෙනෙක් හිටියද? එහෙම පුද්ගලයෙක් කියන්නේ නැහැ. නමුත් මල්ලි මතක් කරන ඕන ගුරුවරු ඉන්නවා මේ සර්ලා තමයි අපිට හුඟක් හිටියේ. PC රත්නමල්ල මැතිතුමා කරන රිටයර්. එතකොට අපේ ළඟදී නැසී ගිය අපේ මේ ලයනල් චන්දසෝම මැතිතුමා එතුමා. එතකොට ඒ වගේම GMS බණ්ඩාර කර්නල් GMS බණ්ඩාර මැතිතුමා අපේ කැඩිටින් ප්ලටූන් එකේ ඉන්චාර්ජ් ඒ කියන්නේ ප්ලටූන් ඔෆිසර්. ඒ වගේම අපේ හිටිය ප්‍රින්සිපල් කෙනෙක් DB දිසානායක කියලා. එතුමා මතක් කරන්න ඕන. ඒ වගේම UB විජේකොම් මැතිතුමා මතක් කරන්න ඕන. ඒ කට්ටියගේ ඩිසිප්ලින් වලට අනුව තමයි මල්ලි අපි හැඩ ගැහුනේ. ඒව දැකලා ඒ කට්ටියගේ ආදර්ශවත් පාටවලට ඒ කට්ටිය අපිට කියලා දුන්නේ වයින් තමයි මල්ලි අපි ජීවිතයකට නැත්නම් එහෙම නැතු අපිට ඉන්ස්පයර් වෙන්න තරම් මේ පිට පුද්ගලයෝ බලන්න අපිට අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. මොකද ඇතුලේ හිටියනේ මල්ලි. සර්ලා අපව කන්ට්‍රෝල් කරා, ප්‍රින්සිපල්ලා කන්ට්‍රෝල් කරා, ප්‍රිෆෙට්ස්ලා විශේෂයෙන් ප්‍රිෆෙට්ස්ලා හෙඩ් ප්‍රිෆෙට්ස්ලා. ඉතින් ඒව දිහා බලලා තමයි මල්ලි අපි ඉන්ස්පයර් වුනේ. ඉතින් අය තමන්ගේ ඉස්කෝලේ තමන්ගේ ගුරුවරුම තමන්ගේ රෝල් මොඩල්ස්ලා එහෙම නැත්නම් ඉන්ස්පයර් වෙන ඒ පුද්ගලයන් බවට පත් වෙද්දී අය පිටින් මොකටද? හොඳයි. ඉතින් ඔන්න ඔහොම තමයි අපි මේ පළවෙනි පරිච්ඡේදය ඉවර කරන්නේ. ඉතින් දෙවෙනි පරිච්ඡේදය ඉස්කෝලෙන් පස්සේ මොකද වුනේ මොකද කරන්නේ කියන එක කතා කරන්න කලින් අපි පොඩි බ්‍රේක් එකකට ගිහිල්ලා එමු. ඔන්න බ්‍රේක් එකෙන් පස්සේ දැන් ෂේන් අයත් එක්කලා කතා කරන්න යන්නේ මලීදේවේ ඒ ආපු ගමන් මගේ ඉස්කෝල කාලෙන් පස්සේ වෙච්ච දේවල් ගැන තමයි ඔන්න අපි දැන් කතා කරන්න යන්නේ. හොඳයි. අයියේ කියන්නකෝ දැන් ඔය ඉස්කෝල යන කාලේ ඔයාගේ ප්ලටූන් එකේ කට්ටිය ඊට පස්සේ ස්පෝර්ට් කරපු යාළුවෝ පන්ති යාළුවෝ මේ කට්ටියත් එක්කලා අදටත් සම්බන්ධය තියෙනවද? කතා කරනවද? හම්බෙනවද ලංකාවට ගියාම කොහොමද? ඔව් මල්ලි අපේ 83 84 බැච් එක තියෙනවා. මං හුඟක්ම
ළඟින්ම ආශ්‍රය කරන්නේ අපේ දැන් ඉන්න හිටපු මේ CID KSSP කාවින්ද පියසේකර දැන් එයා රිටයර් වෙලා. ඉතින් එයාත් එක්ක තමයි මම හුඟක් කිට්ටු. ඊට අමතරව බැච් එකේ මට කතා කරනවා. ඉතින් මම අඩු ගානේ න අවුරුද්දේවත් මේ බැච් ගෙට් ටුගෙදර් එකට යන්න කියලා ඉන්නේ මේ අපි සාමාන්‍යයෙන් මැයි ජූනි තියෙන්නේ. මට මේ පාරත් මිස් වුණා. ඉතින් එහෙම ලොකු සම්බන්ධයක් නැහැ. නමුත් අපි මම උදාහරණයක් ගත්තොත් දැන් මගේ අම්මගේ මලගේ වේ අපච්චිගේ මලගෙදරයි ඒ ඔක්කොම බැච් එකේ ආවා. මම හම්බෙච්ච නැති අය පවා අවුරුදු 40කටවත් 25ක ඒ වගේ ලොකු කාලෙකදී හම්බෙච්ච නැති අය පවා ආවා. ඉතින් ඒ වගේ කමියුනිකේෂන් එකක් ඒ වගේ සම්බන්ධයක් අපිත් මේ ඔස්ට්‍රේලියාවේ ඉන්නවද කවුරුරි බැච් එක කට්ටිය? ඔව් මල්ලි ඇත්තටම මේ මගේ පන්තියේ තමයි හිටියේ ඔයාලා දන්නවා කවුරුත් අනුරබන් එක. එතකොට නාලක අපිට පැරලල් නාරක වීරකෝන්. එතකොට තව ඉන්න රමේෂ් පතිරාජ, උපාලි දොරටියාව. ඒ වගේ කීප දෙනෙක් මේ කියන්නේ මෙල්බන් වල ඉන්නවා. ඉතින් අපි පන්ති වල පොඩි කාලේ ඉඳන් හිටපු අය. ඉතින් විශේෂයෙන් මම අනුරබන් එකේ තමයි හුඟක්ම ක්ලෝස් අදටත් හැමදේටම. ඉතින් අඩු ගන්න සතියකට සැරයක් හරියා හරි කතා කරනවා. ඉතින් එයා මං හිතනවා මේ ලොකු මේ හිස්තරක් අඩුව පුරවනවා කියලා කරුණායත් එක්කලා ඉන්නවා කියන්නේ. ඇත්තටම මල්ලිය ඕන හදිස්සියකට මම හිතන ඔබී එකේ ඕනම කෙනෙකුට මට මතකයි සමහර මල්ලිලා ආවම මේ කට්ටියගේ වයිෆ්ලා ස්ටඩිස් වලට ආවම මේ ඒවට අවශ්‍ය උපකරණ කියන කම්පියුටර් පවා අරන් දීලා සෑහෙන සහයෝගයක් දුන්න අවස්ථාවල් තියෙනවා. හොඳයි. ඔන්න මේ දැන් ඉස්කෝලේ යන කාලේ පස්සේ ඒ යාළුවෝ ඒ විදිහට සම්බන්ධතා මේන්ටේන් කරද්දී අයියේ මේ පාසල් කාලේ වේවා පාසල් කාලයෙන් පස්සේ වේවා කොහොමද මේ තිබ්බ කාන්තා ආකර්ෂණය ආදර සම්බන්ධතා? මල්ලි ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද මල්ලි ඒක කරන්නවත් හිතන්න වෙලාවක් තිබ්බේ නෑ මල්ලි. උදේ 6 ඉඳන් රෑ 8 වෙනකම් මල්ලි අපි හිතුවේ අපි ඉස්කෝලේ යන කාලේ ඉඳන් අපිට ගෑනුලම ඇවිල්ලා අපිට කතා කරයි කියලා. නමුත් එහෙම මේකක් තමයි තිබ්බේ. එහෙම නැතුව මල්ලි අපිට ඒකටවත් කරගන්න වෙලාවක් තිබ්බේ නෑ මල්ලි. ඉස්කෝලේම තමයි ජීවත් වුනේ. ඉතින් අපේ අම්මා ටීචර් කෙනෙක්. ඉතින් ඒකටත් පොඩ්ඩක් බය තිබ්බා. ඉතින් ඒ ඇරෙන්න මල්ලි අනිත් මොනවා කරත් ඉතින් ඉස්කෝලේ ළඟමනේ ගෙදර. ඒක තමයි මල්ලි. ඉතින් කෝ ගියත් මොකද මගේ ගෙදරට එහා පැත්තේ තමයි හිටියේ මේ අපේ සයන්ස් සෙක්ෂන් එකේ හෙඩ් සුමන දිසානායක මැතිතුමා. ඉතින් ඒ වගේ ඉස්කෝලේ ළඟ තව ටීචර්ස්ලා හිටියා. ඉතින් අපි ටවුන් එකට බැස්සාම මල්ලි අපි මොනවද කරන්න කියන එක ඕන කෙනෙක් දන්නවා. අනික අපි බස් ස්ටෑන්ඩ් එකට ගියේ නෑනේ මල්ලි. ඔය බස් ස්ටෑන්ඩ් එකට ගියොත් තමයි ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ මල්ලි. ඉතින් බස් ස්ටෑන්ඩ් එකට යන්න ඔපචුනිටි එකක් හම්බුනේම නෑ මල්ලි. ඉතින් ඒ හින්දා ඒ ගැන කිසිම දෙයක් කියන්න මල්ලි කිසිම දෙයක් කරගන්නවත් අවස්ථාවක් හම්බුන්නේ නෑ මල්ලි. ඉතින් ඔන්න ඔහොමත් වෙලා තියෙනවා ලු ෂේන් අයියට. ඉතින් මේ දැන් කොහොම වුණාට අනේ අපේ අර ආදරණීය අක්කව කොහොමද හම්බෙන්නේ? බෑබර් බිරිඳ. ඇත්තට මල්ලි ඩිලන්ත කවුරුත් දන්නවා මල්ලි ඩිලන්ත මාලගම මගේ යාළුවෙක් හොඳ යාළුවෙක්. ඉතින් එයාගේ නංගි තමයි මම බැඳලා ඉන්නේ. ඉතින් එයාගේ මාර්ගයෙන් තමයි මට මගේ වයිෆ් හම්බුනේ. චූටි නංගි. ඔව් අපි මොකද ඔක්කොම කියන්නේ චූටි නංගි කියලා. ඉතින් අපි ඔක්කොම චූටි නංගි කියලා තමයි පටන් ගත්තේ. දැන්ටමත් අපි කන්ටිනියු කරන්නේ මම එහෙමයි. මගේ යාළුවෝ පවා ඒ කියන්නේ ප්ලාන්ටේෂන්ස් වල ඉන්න යාළුවෝ හැම එක්කෙනාම කියන්නේ යාට චූටි නංගි කියලා. මොකද ඒ නම එච්චරකට ප්‍රසිද්ධ නෑ. මේ ආදර සම්බන්ධයක් නේද? ඔව්. එහෙම කිව්වොත් හරි මල්ලි. ඔව්. ඉතින් ඔන්න අක්කත් එක්කලා මේ වෙද්දි දරුවෝ දෙන්නෙක් හදලා දැන් එයාලගේ දරුවෝ මුණුපුරව බලාගෙන ඉතින් හොඳ ලස්සන පෞල් ජීවිතයක් ගත කරගෙන යනවා තමයි අපේ මේ ෂේන් අයියා. හොඳයි. එතකොට මේ පාසල් කාලයෙන් පස්සේ කොහොමද මේ රැකියා එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල් ලයිෆ් එක පටන් ගන්නෙ? ඒ සම්බන්ධයෙන් අපි කතා කරමු. ඇත්තටම මල්ලි මට මතකයි ස්කූල් එකට හැම කොලෙජ් එකකටම එවලා තිබ්බ ඇප්ලිකේෂන් 5 ගානේ ඇප්ලයි කරන්න කියලා ස්ටේට් ප්ලාන්ටේෂන් කෝපරේෂන් එකේ. එතකොට ජර්මනියට රංජන් විජේරත්න මැතිතුමා. ඉතින් මට සුමන දිසානායක සර් තමයි කිව්වේ ඔය මේ කොට හාමිකටත් යන්න බැරි වෙච්ච එකද. මොකද මට හාමිකට යන්න බැරි වුණා මල්ලි. මගේ අම්මට හොඳටම සනීප වෙලා ඒ බැච් එක මිස් වුණා. මං ඊළඟ එකට දාන්නම් කියලා. නමුත් අපිට එහෙම කල් ඉන්න බෑ මල්ලි. අපි කියන්නේ අපිට ඒ ඉස්කෝලෙන් අස් වෙනකොට රස්සාවක් කරන්න උවමනාවක් තිබ්බා. ඉතින් මං හිතුවා මම පස්සේ වොලන්ටියර් හරි යන්නම් කියලා. ඊට පස්සේ මං ඒකට ඇප්ලිකේෂන් එකක් දැම්මා. දැම්මට මල්ලි මට පළවෙනි ඇප්ලිකේෂන් එකට යන්න බැරුණා. මොකද මම ඉන්දියාවට ගියා මල්ලි. අර
රිපබ්ලිකන් ඩේ සෙලිබ්‍රේෂන් කැම්ප් එකේ ඊට පස්සේ අප අපච්චිද කොහොද ලියලා තිබ්බ මෙහෙමයි කියලා. ඊට පස්සේ මම ආව ගමම මට සෙකන්ඩ් හරි තර්ඩ් හරි කෙලින්ම ඉන්ටර්විව් එකට එන්න කිව්වා. මේ විස්තරේ දාපු හින්දා. ඉතින් ඒකත් මල්ලි ඉතින් මලියදේව හින්දා හම්බෙච්ච දෙයක් කියලා. ඉතින් හරි අමාරුයි මල්ලිය ප්ලාන්ටේෂන්ස් වලට යන්න ඒ කාලේ. ඒ බැච් එකේ හිටියේ 12 දෙනයි. මම දන්නේ මොකක්ද හේතුව කියලා රංජන් විජේරත්න මැතිතුමා මම සිලෙක්ට් කරගත්ත ෆයිනල් ඉන්ටර්විව් එකේ ට්‍රේනි ඇසිස්ටන්ට් සුපරින්ටෙන්ඩන්ට් කෙනෙක් හැටියට ස්ටේට් ප්ලාන්ටේෂන් කෝපරේෂන් එකට ගන්න නිව් ෂටල් ගෲප් එකේ මිස්ටර් ධම්මික ජයසූරිය යටතේ. ඉතින් එතනින් තමයි මගේ මල්ලි ප්ලාන්ටින් කැරියර් එක මම අවුරුදු 20 පටන් ගත්තේ. ඊට පස්සේ මම අයින් වෙනකොට මයිග්‍රේට් කරන්න යනකොට අවුරුදු 40 වෙනකම්ම මම ප්ලාන්ටේෂන් එකේ ඇසිස්ටන්ට් සුපරින්ටෙන්ඩන්ට් කෙනෙක් හැටියට සීනියර් ඇසිස්ටන්ට් සුපරින්ටෙන්ඩන්ට් කෙනෙක් හැටියට ඊට පස්සේ මම අන්තිමට හස් වෙනකොට ෆින්ලි ජේම්ස් ෆින්ලි ආයතනයේ ට සම්බන්ධව තිබුණු වතුයා තමයි වතු සමාගමත් අපු ගස්සන්න වතුයායේ ස්ටේට් සුපරින්ටෙන්ඩන්ට් කෙනෙක් හැටියට තමයි මම මයිග්‍රේට් කරන්න කලින් අන්තිමට හිටියේ. මගේ ලස්සන ජර්නියක් ඇවිල්ලා තියෙන ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ. එතකොට දැන් අද මේ වෙද්දිත් මම හිතන ඕස්ට්‍රේලියාවෙත් ඒ හා සමගාමී රැකියාවක් තමයි අයියා කරන්නේ. අපි ඊගෙනත් කතා කරමු. කොයි කාලෙද ඕස්ට්‍රේලියාවට එන්නේ? ඇයි එන්න හිතුනේ? දැන් මොනවද කරන්නේ? මල්ලි මං මයිග්‍රේට් කරේ 2005 දී. 2005 දී ඇත්තට මට නම් එහෙම වුණා ලොකු වුණාවක් තිබෙන්නේ නැහැ මල්ලි. අපේ මල්ලින්නා හිටියා. එයා තමයි හැම වෙලෙම කිව්වේ මේ පොඩි අයගේ education වලට හොඳයි, එයාගේ futures වලට හොඳයි, opportunities තියෙනවා. ඉතින් එන්න කියලා එයා තමයි ඔක්කොම හැමදේම කරේ, ස්පොන්සර් කරලා මේවා කරලා මම කරේ. මං හිතන්නේ මල්ලි ඇප්ලිකේෂන් එක ගිහිල්ලා එම්බසි එකට දුන්න එක විතරයි. ඉතින් ඒ කරන්න ඕනේ සල්ලි ටික වැද්දක විතරයි. ඒක ඔක්කොම මල්ලි තමයි ස්පොන්සර්ෂිප් ආරවම ඔක්කොම ලෑස්ති කරලා මම වෙන්න ගත්තේ. මල්ලි යුතුයකම කරලා තියෙනවා. ඔව්. මොනටත් වැඩි කරලා තියෙනවා. එතකොට ඒ ඇවිල්ලා ඊට පස්සේ අයියා මෙහෙ ආපු ගමන්ම මෙහෙ රැකියාව පටන් ගත්තද මොකද? මම පටන් ගත්තා මල්ලි. මට මං කුරියර් ෆ්‍රැන්චයිස් එකක් කරා ඉස්සල්ලාම. මට මල්ලි අරන් දුන්න කුරියර් ෆ්‍රැන්චයිස් මල්ලි දන්නවා දැන් මේ ඇවිල්ලා මට එහෙම දඟලන්න මහන්සි වෙන්න පුළුවන් රස්සාවක් නෙමෙයි කියලා ඒක අරන් දුන්නා. ඊට පස්සේ මම ඊට පස්සේ එකෙන් ඒක අපි විකුණලා මං යුනිචාම් ඔස්ට්‍රේලියා කියන එකේ ඉන් ප්‍රොසෙස් ක්වොලිටි කන්ට්‍රෝලර් කෙනෙක් හැටියට මං වැඩ කරගෙන හිටියා. ඊට පස්සේ මං තව කම්පැනිස් දෙකක හිටියා. ඉඳලා මට ඔපචුනිටි එකක් හම්බුණා මම ප්ලාන්ටේෂන් කම්පැනි එකක් මෙහි තියෙන ඔලෑම් කියලා. ඒකේ ඉරිගේෂන් මැනේජර් කෙනෙක් හැටියට පෞද්ගලික අවුරුදු ටිකේ වැඩ කරන්න. මේ වෙද්දි ඒක තමයි කරගෙන ඉන්නේ. මේ වෙද්දි ඒක තමයි කරගෙන ඉන්නේ මල්ලි. ඔන්න ඔහොම තමයි මේ අපේ ෂේන් අයියා එයාගේ ඕස්ට්‍රේලියන් ජීවිතේ දැන් මේ වෙද්දි ගත කරගෙන ඉන්නේ. ඒකත් එක්කලා හොඳයි. ඉතින් අයියේ මේ ඔන්න ඔහොම තමයි අපි මේ දෙවැනි අදියර පාසල් කාලයෙන් පස්සේ ඒ සිදුවෙච්ච පරිච්ඡේදය මේ කතා කරලා නිමා කරන්නේ. ඊළඟට තියෙන පරිච්ඡේදය ඊටම රසවත් පරිච්ඡේදයක්. මොකද මේක අපි ෂේන් අයියලා අපි නිතර හම්බ වෙනවා. හැබැයි හම්බුණාට අපි මෙයාලගේ සමහර දන්නේ නැති දේවල් ටිකක් තමයි ඊළඟට කතා කරන්න යන්නේ. පොඩි ෆන් දේවල් ටිකක් අපි ඒ සෙග්මන්ට් එකේ හම්බ වෙනකම් පොඩි බ්‍රේක් එකක් ගමු. බ්‍රේක් එකකින් පස්සේ දැන් ඔන්න අර මං කියපු ෆන් දේවල් ටික තමයි අපි ෂේන් අයත් එක්කලා කතා කරන්න යන්නේ. මොකද සමහර විට මේ අවුරුදු ගානටම මෙයාගේ යාළුවෝ වුණත් මේ දේවල් දන්නේ නැති වෙන්න පුළුවන්. අපි අද දැනගමු මේ දේවල්. ඔන්න පළවෙනි ප්‍රශ්නේ ෂේන් අයියේ. මොනවද විනෝදාංශ ඔයාගේ ජීවිතේ තියෙන? මල්ලි ඇත්තටම මං විනෝදාංශ ඇඩිට් කරන්නේ මේ ටීවී බලන එක. ටීවී බලන එක කියන්නේ මම ඒකේ රග මැචස් බලනවා. මම ඒක අතාරින්නේ නැහැ මල්ලි. පාන්දර දෙකට හරින එකටලා බෝල බීස්ලාගේ මැචස් මොන හරි තියෙනවා අනිවාර්යෙන් බලනවා. ඊට අමතරව මල්ලි මම ෆෝමියුලා 1 බලනවා. මොකද මම අර ඩිලන් කිව්වාගේ ඩිලන් තය ඉන්නෝල් වෙලා ඉන්න හින්දා මම ඒකට මම ඒකට පොඩ්ඩක් වැඩිපුර ඉන්නෝල් වුණා ලංකාවේදී ඒ කට්ටිය රේස් වලට ගිහලා ඒකෙන් මට ආසාවක් ඇති වුණා. ඒ හින්දා මම F1 ෆලෝ කරනවා මල්ලි. ඔන්න ලස්සන හොබීස් දෙකක්. අයිතින් ස්කෝල් කාලෙත් ඉතින් නගර ගහපු කිය දැනටත් ඉතින් ඒක නොබලක් කොහොමදනේ. ඒ වගේම මතක් කරන්න ඕනේ මස්සිනා අපේ ලෝක පූජිත ඩිලන්ත මාළගමුව. දැන් ඩිලන්ත අයියවත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. හොඳයි. කවුද ආසම නළුවා? නළුවා හැටියට මල්ලි ලංකාවේ නම් මං
ආසයි ඉස්සෙල්ලාම විජේ කුමාරතුංගටයි කාමිනි ෆොන්සේකාට තමයි අපේ කාලේ කට්ටිය නේ අපේ කාලේ හීරෝස්ලා අපි කියන්නේ ගොඩක් පොඩි කාලේ අදටත් ඉතින් හොඳ අදටත් මල්ලි ඔව් අදටත් ඉතින් ඒ කට්ටියගේ මේවා හරි අමාරුයි කට්ටියගේ චරිත කරන්න. නමුත් මම මේ පහුගිය ටිකේ ඉඳන් මම ෆිල්ම්ස් වලට ඉන්නෝල් වෙලා කියන්නේ බලන් ඉන්නෝල් නැහැ. ඒ හින්දා මට මල්ලි අලුත් නළුව හැබැයි ඉතින් අලුත් නළුව හැටියට ජගත් මනුවර්ණ නලින් ඔව් ඒ වගේ අයගෙන් මම දකිනවා අමුතුම මේ ටැලන්ට් එකක් මල්ලි. ඉතින් ඒ කට්ටියගේවත් බලන්න මම කැමතියි මල්ලි. තාම හොඳ තෝරා ගැනීමක් වගේම ලස්සන පිළිතුරක්. එතකොට කැමති ෆිල්ම් එකක්? මල්ලි එක ෆිල්ම් එකක් නෑ මං පොඩි කාලේ ඉඳන් වෝ ෆිල්ම්ස් වලට කැමතියි මල්ලි. ඉතින් ඒක මේව එකක් තිබ්බයි දිගටම වෝ ෆිල්ම් එක. හැබැයි මගේ හිත ගිය වෝ ෆිල්ම් එකක් තමයි මල්ලි ප්ලැටූන් කියන එක. ප්ලැටූන් එක ඒකට හේතුව තමයි මල්ලි මේ මං ඔය ඇමරිකන් ෆිල්ම්ස් වලින් දැක්ක පළවෙනි ෆිල්ම් එක මල්ලි ඇමරිකන්ලට ගුටි කන ඇමරිකන්ස්ලා ගුටි කන. ඒ ඇත්තම කතාවක්. ඒක ඒ විදිහටම තිබ්බ එක ගැන මං හරි සන්තෝෂ වෙනවා. මොකද නැත්තම් මල්ලි ඔය ආටිෆිෂල් මේවා තියෙන ගිහිල්ලා එක්කෙනෙක් ගිහිල්ලා වියට්නාම් වලට ගිහිල්ලා මේ මුළු වියට්නාමෙම නැති කරලා එන එකක්. නමුත් මේ ප්ලැටූන් එකේ මම දකිනවා මල්ලි ඇත්ත කතාව මේ ඇත්ත කතාවක්. වෝ එකේ ප්ලැටූන් වෙන එක. කැමති ෆිල්ම් එක ප්ලැටූන්. එතකොට මේ රගර් කරා ඇත්ලටික්ස් කරා ඔය දෙක ඇරුණාම කැමතිම ස්පෝර්ට් එක මොකද්ද? මම කැමතිම එක තමයි ක්‍රිකට් මල්ලි. මොකද මගේ යාළුවෝ හුඟක් ක්‍රිකට් ගහපු හින්දා. අපේ අවුරුද්දේ මල්ලි 83 හරි 83 මල්ලි මලියදේර ක්‍රිකට් ටීම් එක මුද්දටම පර්ෆෝම් කරපු අවුරුද්දක්. උදාහරණ ගත්තොත් මල්ලි රිච්මන්ඩ් එකට අපි 10 විකට්ස් වලින් දිනුවා. මහින්ද එක 5 විකට්ස් වලින් දිනුවා. ධර්මරාජ එක 5 විකට්ස් වලින් කේරි ඉනින්ග්ස් ඒ වගේ මල්ලි මට මතකයි අරවින්දත් ඇවිල්ලා ගාව අරවින්ද සිල්වාට ෆේස් කරන්න හම්බෙන බෝල දෙකයි. ෆස්ට් ඉනින්ස් එකේ පළවෙනි එකට 6ක් ගැහුවා. දෙවෙනි එකට අවුට්. සෙකන්ඩ් ඉනින්ස් එකේ එක බෝලයයි අජිත් ඒකනායකට අවුට් වුණා. මට අද වගේ මම චන්දන ගුරුගේ කැච් එක ගත්තේ. ඒ හින්දා මල්ලි මම ටිකක් අපේ ෆලෝ කරා. මොකද අපේ පන්ති වල යාළුවෝ එක පැරලල් අය තමයි ඒ ක්‍රිකට් වලට ගැහුවේ මල්ලි. ඒ හින්දා මම පොඩි කාලෙත් ක්‍රිකට් පොඩ්ඩක් සෙල්ලම් කරා. ඒ අරුණකට ඉතින් ඒක තමයි මල්ලි මූලික හේතුව. මොකද අපේ පැරලල් ඔක්කොම වගේ හිටියේ ක්‍රිකට් ගහපු අය. හොඳයි මෙන්න මේක රසවත්ම ප්‍රශ්නේ අද දවසේ. මොකද්ද කන්න කැමතිම කෑම? මල්ලි ඇත්ත කියන්න ඕන මේ බතු සම්බෝලේ තමයි මල්ලි කිරියෝදි පාරකුත් ඇදුනා නම් හොඳටම හොඳයි. ඉතින් ඕක තමයි මල්ලි කොහෙ ගියත් මට දවසකට බත් කන්නම ඕන මල්ලි. කෑවේ නැත්තම් නිකන් දවස් දෙකකට විතර පස්සේ කැරකිල්ල වගේ එනවා මල්ලි. ඉතින් ඔන්න ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ඒක ඉතින් කොහොමද ඉතින් අපේ තියෙන දෙයක්. මේ හොලිඩේ එකට යනවා නම් මොන රටටද වැඩියෙන් යන්න ආස? මම කැමති මල්ලි ග්‍රීස් වල තියෙනවා සන්තොරිනි කියලා මේක මම ගිය පාර ගියා මල්ලි. ගිය අවුරුද්දට හරි ඊට කලින් අවුරුද්දේ. ඒක හරි අමුතු තැනක් මල්ලි. මූදෙන් වට වෙලා තියෙන දූපතක්. ඒ වගේ රටකට කියන්නේ තැනකට ගිහිල්ලා මල්ලි නිස්කලංකව ඉන්න තියෙනවා නම් ෆැමිලි එකත් එක්ක ඒක ආසම තැනක් මල්ලි. රයිට්. ඔන්න දැන් අයියට මම ප්‍රශ්න කීපයක්ම යොමු කරා. එයාට හිතලා උත්තර දෙන්න. දැන් මම අහනවා ප්‍රශ්න 5ක්. මේ ප්‍රශ්න 5 මම අය උත්තරයක් දෙනවා. මේකෙන් ඔයාට පුළුවන් ඔයාට ගැළපෙන වඩාත්ම හරි හෝ වඩාත්ම වැරදි ඒ ප්‍රශ්නට අදාළව ඒ උත්තරේ තෝරන්න. අපි බලමු මොන පළවෙනි ප්‍රශ්නේ. මේ පස් දෙනා අතරින් ඔයා කැමතිම පර්සනැලිටි එක කවුද? මහත්මා ගාන්ධි, හෙන්රි ස්ටීල් ඕල්කට්, නෙල්සන් මැන්ඩෙලා, අනගාരിക ධර්මපාල, වින්ස්ටන් චර්චිල්. හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිතුමා. මම ඇයි කියලා අහන්නේ. ඉතින් සමහරවිට අපිත් ඕල්කට් පාසලක් වෙන්න ඕනේ. හොඳයි. මේ රටවල් පහ අතරින් යන්න වුණොතින් පදිංචිය සඳහා යන්න අකමැතිම රට මොකක්ද? හරි. ඉන්දියාව, නෝර්ත් කොරියාව, ඉරාකය, ලිබියාව, පලස්තීනය. පහටම කැමති නෑ මල්ලි ඇත්ත කතාව නම්. නමුත් නෝර්ත් කොරියා තමයි මල්ලි. නෝර්ත් කොරියා. හොඳයි. දැන් අයියා ඇත්ලීටුත් කරානේ. ඒ හින්දා මම මේ ප්‍රශ්න දැම්මා. මේ ඇත්ලීට්ස් ළඟින්
ඇත්ලටික්ස් අයියා රනින් ඉවෙන්ට් එකක් වුණත් මේ ස්පෝර්ට්ස්මන්ලා අපි කියලා අපි හිතමුකෝ මේ අතරින් කවුද වැඩියෙන්ම කැමති ස්පෝර්ට්ස්මන් යුසේන් බෝල්ට් අසාෆා ෆවෙල් ලයනල් මෙසි මයිකල් ෆෙල්ප්ස් මයිකල් ජෝඩන් උසේන් බෝල්ට් මල්ලි උසේන් බෝල්ට් ඔව් ඉතින් රනින් ඉවෙන්ට් එකක් කරලා ඒ කෙනෙක් තෝරගන්න එක හරි ඒ කාලේ අයියා දැන් කිව්වනේ මේ රගල් ගහද්දි බූට් එක කැඩිලා ඒ තියෙද්දි මහාමාහාරි දැම්ම කියලා ඉවරලා. එතකොට ස්පෝර්ට්ස් බ්‍රෑන්ඩ්ස් තියෙනවානේ. එතකොට මේ බ්‍රෑන්ඩ්ස් අතුරින් අයියා කැමතිම බ්‍රෑන්ඩ් එක මොකද්ද? ස්පෝර්ට්ස් වෙයා කියන කැටගරි එකේ. Nike, Puma, Adidas, Fila, New Balance. Adidas මල්ලි මොකද මට ඇත්ලටික් වලදී හම්බුණා මගේ අංකල් කෙනෙක්ගෙන් ඔරිජිනල් ජර්මන් Adidas පෙයාරයක්. ඒක අදටත් මතකයි. අදටත් මතකයි. ඒක හරි කම්ෆර්ටබල් මල්ලි. හරිම මට ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වුණා ඒ වගේ දෙයක්. ඒ කියන්නේ ඔරිජිනල්ම ඒ කාලේ ජර්මනි වලින් ගෙනාපු Adidas පෙයාරයක්. හම්බෙච්ච දවස් නිින්දයක් නැතුව ඇති. නිින්ද ගියේ නෑ. ඊට පස්සේ ඒක නිින්ද ගියේ නැත්te වෙන මොකුත් නෙමෙයි. මම පාවිච්චි කරාට වැඩිය මගේ අනිත් යාළුවෝ තමයි පාවිච්චි කරේ. ඉතින් නමුත් ඇත්තටම මේක හොඳ බ්‍රෑන්ඩ් එකක්. හොඳයි. දැන් අයියා මේ අච්චර මේ ස්පෝර්ට්ස් කරලා අනිවාර්යයෙන්ම මේ ටයිම් එකක් තියෙන්නේ නැතුව ඇති සමහර විට මේ සංගීතමය හරි ඊස්තටික් පැත්තෙන් දෙයක් කරන්න සෞන්දර්යයෙන්. ඔය මේ මිස් වෙච්ච දේවල් අතරින් අනේ මට මේක කරන්න තිබ්බනම් හොඳයි කියලා මේ පහෙන් මොකද්ද තෝරගන්නේ එහෙම chance එකක් ආවොත්? සංගීතය මත මියුසික්, චිත්‍ර ඇඳීම, singing, acting, crafting. සංගීතයත් එක්ක මල්ලි වාදනයයි මට ඉගෙන ගන්න තිබුණා හොඳයි කියලා හිතුණා වාදනයත් එක්කම ගායනය. ඒක තමයි බැරිම දේ මල්ලි සින්දු කියන්නේ. ඉතින් ඒක තිබ්බනම් තව ටිකක් මීට වැඩිය තවත් මගේ මේ කාලේ තව සන්තෝෂෙන් ඉන්න තිබ්බ සන්තෝෂෙන් කොහොමත් ඉන්න නමුත් මල්ලි තව ටිකක් මට එන්ජොයි කරන්න තිබ්බා එක්ස්ට්‍රා. ඔන්න සිංගින් අපේ මෙල්බර්න් වල ඉන්නවා නම් කවුරු හරි ටීච් කරන මෙන්න ඉන්න හොඳ ශිෂ්‍යයෙක් කැමැත්තම ගන්න හොඳ දෙයක් කරයි. ඉතින් අර දේවල් අච්චර හොඳට කරපු එකේ මේකත් බැරි වෙන්නේ නැහැ. හොඳයි ඔන්න ඔහොම තමයි අපි මේ පරිච්ඡේදයක් නිමාවටපත් කරන්නේ මේ සෙග්මන්ට් එකත්. ඉතින් ඊළඟ අපි මේ වැඩසටහනේ අවසානයේ කරා ලං වෙලා තියෙන්නේ අවසාන සෙග්මන්ට් එකත් එක්කලා එකතු වෙනකන් අපි පොඩි බ්‍රේක් එකක්. ඉතින් බ්‍රේක් එකෙන් පස්සේ අපි මේ එකතු වෙන්නේ අද ප්‍රෝග්‍රෑම් එකේ අවසාන පරිච්ඡේදයත් එක්කලා. ඉතින් ෂේන් අයියා අපි ගොඩක් දේවල් කතා කරා මේ වෙද්දි ඉස්කෝලේ යන කාලේ වෙච්ච දේවල් ඊට පස්සේ වෙච්ච දේවල් ඊට පස්සේ තව රසමුසු දේවල් මේ සිළු දේත් කතා කරලා දැන් ඉන්නේ මේ අවසාන හරිය. හැබැයි අයියා මම අපි මේ එකතු වෙන්නේ අපේ වයස් අතින් ගත්තාම යම්කිසි පරතරයක් තිබ්බා වුණත් එකා වගේ අපි එකතු වෙන යම්කිසි දෙයක් තියෙනවා මේ මෙල්බර්න් වල. ඒ තමයි අපේ මලියදේව ඕල්ඩ් බොයිස් ඇසෝසියේෂන් වික්ටෝරියා චැප්ටර් කියන අපේ මේ ඕගනයිසේෂන් එක. ඉතින් මට අනිවාර්යෙන් මතක් කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මේ වික්ටෝරියා චැප්ටර් එක පටන් අරගෙන මේ ආපු ගමනේ ඒකට කර දුන්න, ඒකට උර දුන්න තවත් එක විශාල වෘක්ෂයක් කිව්වොත් නිවැරදි. ඒ එහෙම කෙනෙක් තමයි මේ ඉන්නේ. මොකද ඒ සභාපති ධූරයේ ප්‍රෙසිඩන්ට්ෂිප් එක අයියත් කරලා තියෙනවා. ඉතින් අයියේ මොකද හිතෙන්නේ මේ වික්ටෝරියා චැප්ටර් එක මේ ආපු ගමන් මග සහ මේක දකිද්දී? ඇත්තටම මල්ලි අපි වික්ටෝරියා චැප්ටර් එක දැම්මේ මුලින්ම පටන් ගත්තේ අපි ඔක්කොම එක්කහුව වෙන්න ඕනේ කියලා. විශේෂයෙන් මේ වගේ රටක කියන අයිසොලේටඩ් එකේ තියෙනවා මේ අපේ කන්ස්ටිටියුෂන් එකේම තියෙනවා අයිසොලේටඩ් වෙච්ච කමියුනිටි එකක මොන හරි දෙයක් කරනකොට අපි ඒක සිස්ටම් එකට කරන්න ඕන හින්දා තමයි අපි මේක අපි ගවර්න්මන්ට් එකෙන් අවසරය අරගෙන අපි මේක පටන් ගත්තා. ඉතින් ඇත්තට මේක හරිම සාර්ථකයි මල්ලි. වයස ප්‍රමාණයක් නෑනේ මල්ලි අපිට. දැන් පොඩි කියන්නේ මගේ පුතාටත් වැඩිය බාලයි. දැන් මල්ලිත් මගේ පුතාගේ වයස නමුත් මට කතා කරන්නේ අයියා කියලා. ඉතින් ඒ වගේ ලොකු අර ඉස්කෝලේ තිබ්බ කල්චර් එකම අපි මේන්ටේන් කරනවා මල්ලි. ඒක තමයි මල්ලි ඇත්තටම වෙන්න ඕන. අනික මම දකිනවා මල්ලි අපි ලොකු තැනකට ඇවිල්ලා තින්නේ. එතකොට ඔය පුළුවන් අය ඒ කියන්නේ සීනියර් OBA මෙම්බර්ස්ලා ඒ කට්ටිය මල්ලි අලුතින් ආපුවට උදව් කරනවා. ඒ වගේ මල්ලි ලොකු කමියුනිකේෂන් එකක් තියෙනවා. ඒ වගේ ලොකු
උදව්වක් ඒ කට්ටියට කරනවා. ඒ විතරක් නෙවෙයි මල්ලි අපි ලංකාවේ තියෙන අපේ ඉස්කෝලේ මං එතන පටන් ගත්ත දවසේ ඉඳන් පොඩි දානක් හරි දීලා අපි රග ටීම් එක එකපාරක් කෝච් ස්පොන්සර් කරලා ඒ වගේ අපි රග කැම්ප් එකක් තිබ්බා. ඒ වගේ මල්ලි බෑන්ඩ් එකට සපෝට් කරලා තියෙනවා. ඊටත් අමතරව ලොකුම දේ තමයි මල්ලි මේ ස්කෝලර්ෂිප් එකක් දෙන එක. මේක තමයි හදටම කරන්නේ. ඒක තමයි ලොකුවටම මල්ලි වටින්නේ. ඒක විතරක් නෙවෙයි මල්ලි. අපි අනිත් ඉස්කෝල තුනක් කුරුණෑගල එක්කහු කරගෙන මට මතකයි මේ කොවිඩ් කාලේ. මට මල්ලි ලක්ෂ ගානක මම හිතන්නේ 200,000 හෝ ඊටත් වැඩි ගානක මෙහෙ සල්ලි වලින් වටිනාකමක් තියෙන ඉක්විප්මන්ට් අරවා මේව ඔක්කොම අපි ලංකාවට ඇරියා නැති අයට. ඉතින් ඒ වගේ ලොකු කමියුනිටි සර්විස් එකක් මල්ලි දැන් අද කියන මට මතකයි දැන් මේ පහුගිය ටිකේ පවා මල්ලි මේ ලෑස්ති වෙනවා කට්ටිය මේ ලංකාවට උදව් කරන්න මල්ලි. ඉතින් මේ ෆ්ලඩ්ස් වලට ඉතින් ඒ හින්දා මං හිතනවා මල්ලි අපි මේක හොන්දට දියුණු කරලා තියෙන ඒ වගේම මම හිතන්නත් බැරි විදිහට දියුණු වෙලා තියෙන පහුගිය ප්‍රෙසිඩන්ට්ස්ලා ඔක්කොම දියුණු කරලා තියෙන මම විශ් කරනවා මල්ලි මේක දිගටම මේන්ටේන් කරන්න මේ ඩිසිප්ලින් එක මේන්ටේන් කරන්න මේ විදිහටම කමියුනිටි එකට උදව් කරන්න මේ විදිහටම ස්කෝලර්ෂිප් දෙන්න මේක තව දිගටත් සාර්ථකව ගෙනියන්න සියලු දෙනාටම හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ මලියදේවේ වික්ටෝරියා චැප්ටර් ගැන අපේ ෂේන් අයියාගේ ඒ තියෙන සතුට, ඒ තියෙන ආඩම්බරය ඉතින් පෙන්눔 කරන්නේ. ඉතින් අයියා ඉස්කෝලේ යන කාලේ මොනවා හරි මිස් වෙච්ච දෙයක් තියෙනවද? අදටත් අනේ මට මේ දේ කරන්න තිබ්බනම් කියලා හිතන. ඇත්තටම එහෙම දෙයක් මිස් වෙලා නෑ මට. මොකද මල්ලි මම ફોකස් කරේ වෙන මං කෙරිටින් හරි මොනවා හරි කරනවා. මම ඒක හරියට කරන්න තමයි ફોකස් කරේ. ඔය ඉතින් ඊට අමතරව මල්ලි ඉස්කෝලෙන් ඔය හොරෙන් පැනලා ගිහලා ෆිල්ම් එකක් බලන්න ඔය වගේ ඒවා තමයි මට මිස් වෙලා තියෙන්නේ බලන් ගියාම. ඒක කියලා මම ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මගේ ෆෝකස් කරපු ටික මම ඉස්කෝලේ යන කාලේ ඒක හරියට කරගත්තා මල්ලි. ඒක ගැන මට හරි සන්තෝෂයි මල්ලි. ඉතින් ඉතින් එහාට තව මොනවද එහෙනම් ඉතින් හොඳයි. ඉතින් ඔන්න අයියේ අද ප්‍රෝග්‍රෑම් එකේ අවසාන ප්‍රශ්නය. ජේජේම අයියා වගේ කෙනෙක්ගෙන් මේ ප්‍රශ්නය අහන්න ඕනේ. මොකද අයියාගේ මේ ප්‍රශ්නට එන උත්තරේ අපි මේක බලන අපේ නංගිලා මල්ලාට ඉතාම වැදගත් වෙයි. ඒ තමයි මේක බලන අපේ ඉස්කෝලේ ඉන්න මේ වෙද්දී ඉගෙන ගන්න මල්ලිලා ඒ වගේම අනිත් ඉස්කෝලේ ඉන්න නංගිලා මල්ලිලා සහ මේ ඇවිල්ලා ඉන්න තමන්ගේ උසස් අධ්‍යාපනයට වෙන්න පුළුවන් ඇවිල්ලා ඉන්න අපේ සහෝදර සහෝදරියන්ට මොකද්ද අයියා ලැබපු පන්නරෙත් එක්කලා මේ ආපු ගමන් මගෙන් දෙන්න තියෙන ඇඩ්වයිස් එක. ඇත්තම මල්ලි මොනවා හරි දෙයක් ගැන තමුන් කරන්න ફોකස් කරොත් ඒක හරියට කරන්න. ඒක අවංක වෙන්න මල්ලි මොනවා හරි ක්‍රීඩාවක් හරි එහෙම නැත්නම් තමුන්ගේ හයර් ස්ටඩීස් මොනවා හරි තමුන් මොකක් හරි එකකට ඇචීව් කරන්න බලන් ඉන්නවනේ ඒක හරියට කරන්න. ඒකට ફોකස් කරන්න. ඒක ගැන අවංක වෙන්න මල්ලි. අවංක වුණාම මල්ලි හුඟක් වෙලාවට තමුන්ගේ වැඩේ කරගන්න පුළුවන් වෙනවා. මොකද තමුන් දන්නවා මේක මම මේ කරන්නේ මේකට කියලා තමුන්ට බොරු කරන්න එපා. ඒ වගේම තමයි ලංකාවේ ඉන්න අයටත් තමුන් ආවහම හරි එන්න හරි ලෑස්ති වෙනවා. තමුන් හරියට දැනගන්න තමුන් මොකද්ද කරන්න යන්නේ කියලා මේ කියන්නම් වාලේ එන්න එපා. බලලා තමුන්ගේ මොකද්ද දියුණුව ඉස්සරහට කරගන්න පුළුවන් ලේසිම ක්‍රමය මොකද්ද කියලා බලලා ફોකස් කරගන්න ඒකට අවංක වෙන්න. එතකොට මල්ලි මේක මහ ලොකු දෙයක් නෙමෙයි. අපි මොකද අපි දැකලා දින සමහර අය ඇත්තටම මීටත් වැඩිය හොඳට දියුණු වෙලා ඉන්නවා. මේ ශ්‍රී ලංකාවේ හිටියා වගේ නෙමෙයි. නමුත් ඒකේ පළවෙනි සක්සස් එක තමයි තමුන්ටම අවංක වෙන එක මල්ලි. ඒක කරොත් බැරි වෙන එකක් නෑ මල්ලි. හොඳයි. ඉතින් හිතාම හොඳ අවවාදයක් ඇඩ්වයිස් එකක්. ඉතින් ඒ දේ අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න. මොකද මේ යම් දේවල් අචීව් කරපු කෙනෙක් කරලා පෙන්නපු කෙනෙක් කියන දෙයක්. ඉතින් ඒක හින්දා ඒ දේ අනිවාර්යයෙන්ම තමන්ගේ ජීවිතයට එක් කරගන්න කියලා අපිත් ඉල්ලනවා. ඉතින් අයියේ ඔන්න ඔහොම තමයි අද දවසේ ප්‍රෝග්‍රෑම් එක නිමාවටපත් වෙන්නේ. කාලේ ගියා දැනුනේම නෑ. ඒත් එක්කලම හරිම ස්තුතිවන්ත වෙනවා ඔයාගේ මේ තැන ස්කෝස්බි වල ඔයාගේ ගෙදර. මම දන්නවා අයියා ටිකක් දුර වැඩ කරන්නේ. හැබැයි සති දෙකකට සැරයක් එන්නේ. ඉතින් ඒ ආපු වෙලාවක තමයි මේ අල්ලගන්නේ. මොකද අර මං කලින් කිව්වා මේ හර්මන් ලූස් ජයග්‍රහණය ගැන කතා කරන්න ඕනම කෙනෙක් තමයි මේ ඉන්නේ. ඉතින් හරිම කාලේ හරිම වෙලාවට අපිට සම්මුඛ වෙන්න අවස්ථාව ලැබුණා. ඉතින් මොකද හිතන්නේ මේ Voice of Devils program එක ගැන?
ඇත්තටම හොඳයි මල්ලි මොකද මේකට හේතුව තමයි මේ කාගේ හරි එක්ස්පීරියන්ස් එකක් ෂෙයා කරන එක. සමහර අයට හොඳ හරි වැරදි හරි කොහෙද වැරදිච්ච තැන් කියලා තමුන් කොහොමද දියුණු වුනේ කියන එක හරි තමුන් මොකද්ද කරේ කියන එක හරි අනිත් අපේ කවුරු හරි ඉන්න මල්ලිලාට හරි නංගිලාට හරි කවුරු ස්ටුඩන්ට් කෙනෙකුට හරි ඒක යූස් කරගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් මල්ලි කාගේ හරි මමත් බලාපොරොත්තු වෙනවා මගේ මොකක් හරි යම් කිසි දෙයක් මගෙන් ගන්න පුළුවන් නම් ඒක ගන්න ඒකෙන් ඉගෙන ගන්න දෙයක් මගේ වැරද්දක් මොන හරි දෙන ඒකෙන් ඉගෙන ගන්න කරලා තමුන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න කියලා තමයි මම හැමෝටම විශ් කරන්නේ. මේ ප්‍රෝග්‍රෑම් එකට මම විශ් කරනවා මේක දිගටම කන්ටිනියු කරන්න. මේකේ ලොකු මේකක් තියෙනවා ලොකු අවුට්කම් එකක් තියෙනවා මල්ලි. හොඳ මේවා එකක් තියෙනවා. ඒ හින්දා මේක දිගටම කරන්න. අනිත් අයගේ එක්ස්පීරියන්ස් උත් ෂෙයා කරලා මේක ස්ටුඩන්ට්ස්ලාටයි හැමෝටම කියන්න මේ විදිහට තමයි අපි ජීවත් වෙන්න ඕනේ කියලා. බොහොම ස්තුතියි. එහෙනම් ඉතින් ඔන්න ඔහොම තමයි අද දවසේ අපි Voice of Devas වැඩසටහන මේ ආකාරයෙන් නිමාවට පත් කරන්න සූදානම් වෙන්නේ. ඉතින් තවත් මේ වගේම අපේ මලී දේවාශිෂ්‍යයෙක් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන සමග සම්මුඛ වෙනකන් අපි අදට ඔබෙන් සමුගන්නවා. එතකන් ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන අතර ඉක්මනටම හම්බෙමු. පරිස්සමෙන් ඉන්න. ජය වේවා.